හෙලෝ ළමයි good morning අද විශේෂ දවසක් හැබැයි අපිට නම් නෙමෙයි ළමයින්ට අද ඉස්කෝලේ ලෝක ළමා දිනේ සමරනවා ඉතින් අපි බලමු කොහොමද වෙන්නේ කියලා අද ඉතින් ලෝක ළමා දිනේ සමරන දවස ළමයින් ආසාවෙන් ඉන්නේ මොකද කරන්නේ අද යාළගේ දිනේ වෙනුවෙන් මොකද වෙන්නේ කියලා ඉතින් අද ටීචර්ස්ලාත් පොඩි අයිටම් ටිකක් කරනවා මමත් ඉන්නවා බලමු ඉස්සරහට ඔයාලට අඳුර ගන්න පුළුවන් වේද කියලා මාව ලෑස්ති වෙලා ඉවරයි. ඉතින් අපි බලමු ජොට පරක් වුණාද? අපි බලමු කොහොමද අද අපේ ඉස්කෝලේ ළමයි වෙනුවෙන් ලෝක ළමා දිනේ සමරන්නේ කියලා. අවසානට රංගපෑව කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් වගේ ඉද්දී ඉතින් අවුරුදු 5කට විතර පස්සේ තමයි දැන් ඉතින් ඔය නාට්‍යයක් කරේ.
ටික තිබිලා ඊට පස්සේ ළමයින්ට DJ එකක් දාලා නටන්න දීලා අයිස්ක්‍රීම් උත් දුන්නා. ඉතින් මට පොඩි අප්සෙට් වැඩක් වුණානේ. මම ළමා දිනේට ඕඩර් එකක් දාලා තිබ්බා. ඉතින් මට ඒක පළවෙනිදට කලින් ලැබුණේ නැහැ. මම ගොඩක් චුට්ටක් දුකින් හිටියේ. මොකද මගේ පන්තියේ ළමයිට එතකොට මට දෙන්න මොකුත් නැතුව යනවනේ ළමා දිනේ දවසට. ඊට පස්සේ ඉතින් ඔන්න කොහොම හරි 1:20 විතර වෙනකොට මට පාර්සලේ ලැබුණා. ඒ වුණාට ඒ වෙලාවේ මට ඒක දෙන්න විදිහක් තිබුණේ නැහැ. මොකද මම පර්ස් එකට දාන්න අඩි රෝල් වගේකුත් අරගෙන තමයි තිබුණේ. ඉතින් ඒකින්ද මම තීරණය කරා ඊළඟ දවසේ මගේ තෑග්ග ළමයින්ට දෙනවා කියලා. ඒක නිසා මම ඉතින් ඒක කෙලින්ම ක්වාටර්ස් එකට අරගෙන ඇවිල්ලා බැලුවා. ඇත්තටම මේ ලස්සනට තිබුණා. මම පර්ස් එකට අඩි රෝලකුත් දාන්න හිතුවේ. මොකද අපේ පන්තියේ ළමයිට අඩි රෝල් 2යි තියෙන්නේ. ඔක්කොම ළමයිට. ඉතින් අනිත් ළමයා වැඩ කරනකම් ඉන්නවා අනිත් ළමයෙන් අඩි රෝලක් ඉල්ල ගන්න. ඒකෙන්ද මම තීරණය කරා අඩි රෝලකුත් දාලාම පර්ස් එක දෙන්න. ඉතින් මම හවස ඇවිල්ලා මගේ තෑගි ටික මෙන්න මෙහෙම තමයි ලෑස්ති එකට ගත්තේ මගේ පන්තියේ ළමයින්ට දෙන්න. ඉතින් ඔන්නකොම තමයි අපේ ඉස්කෝලේ ලෝක ළමා දිනේ සැමරුවේ. මම හිතනවා ඉතින් ළමයි ඔක්කොම සතුටු වෙන්නේ නැති කියලා. Video එකකින් හම්බ වෙමු. Bye bye.